අයිබෝන් අද එහෙනම් අපි කරන්න යන්නේ ඊමේල් account එකක් හදන්න යන්නේ. ඒකට කලින් මම ඉස්සෙල්ලාම කරන්නේ මගේ කලින් තිබ්බ ඊමේල් ටික අයින් කරගන්නවා. ඒකට remove an account කියන බටන් එක ඔබලා මට පුළුවන් ඊමේල් account එක අයින් කරගන්න. පටන් ගමු. sign in බටන් එක ඔබන්න. ඊට පස්සේ create account කියන එකට ගිහිල්ලා for my personal use කියන ඔප්ෂන් එක තෝරගන්න. නැත්නම් ඔයා බිස්නස් එකට තෝරගන්නවා නම් බිස්නස් account එකක් හදන්න පුළුවන්. අද අපි personal email එකක් හදන්නේ. මේකට ඔයාගේ නම add කරන්න. ඊට පස්සේ ඔයාගේ last name එක add කරන්න. ඊට පස්සේ next button එක ඔබන්න. ඊට පස්සේ ඔයාගේ උපන් මාසය තෝරන්න. ඊට පස්සේ උපන් දිනය තෝරන්න. ඊට පස්සේ 1995 මගේ උපන් දිනය මම ඒ හින්දා ඒක දානවා. ඊළඟට ඔයාගේ ජෙන්ඩර් එක දාන්න. ඊට පස්සේ next button එක ඔබන්න. ඊට පස්සේ එයාලා සජෙස්ට් කරනවා ඔයාට ගැලපෙන ඊමේල් account name user name එකක්. ඒකට මම තෝරගන්නවා සජිත් tnchan0@gmail.com කියන එක මට හොඳයි කියලා හිතෙනවා. ඔයාට මොකක් එකක් හදාගන්න ඕන නම් create your own gmail address කියන එක ඔබන්න ඕනේ. දැනට මට ඒ තියෙන ඊමේල් එක හොඳයි කියලා හිතෙන හින්දා මම පාස්වර්ඩ් තියෙන සෙක්ෂන් එකට යනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න. පාස්වර්ඩ් එක ටයිප් කරනකොට හොඳට මතක තියාගන්න අකුරු 8ට වඩා වෙන්න ඕනේ. කැපිටල් සිම්පල් අකුරු දෙකම තියෙන්න ඕනේ. සංකේත තියෙන්න ඕනේ. ඊළඟට ඉලක්කම් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම වුණොත් ඔයාලට එකපාරින්ම පාස්වර්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඒ පාස්වර්ඩ් එක ආයෙත් ඒ විදිහටම දෙවෙනි කන්ෆර්ම් සෙක්ෂන් එකෙත් ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට next button එක ඔබන්න පුළුවන්. පාස්වර්ඩ් එක නිවැරදිද කියලා ඕනනම් බලන්න ඔයාලට show password කියන එක ඔබන්න පුළුවන්. එහෙනම් අපි next button එක ඔබමු. ඊට පස්සේ ෆෝන් නම්බර් එක ඔයාලට ටයිප් කරන්න පුළුවන් #132# කියලා ගහලා ඔයාගේ ෆෝන් නම්බර් එක අමතක වුණා නම් ගන්නත් පුළුවන්. ෆෝන් එකේ ඊට පස්සේ අර OTP මැසේජ් එකක් එනවා Google එකෙන් ඔයා දුන්න ෆෝන් නම්බර් එකට. ඒ OTP නම්බර් එක මෙතන හරියටම ටයිප් කරලා next button එක ඔබන්න. හරි ඊට පස්සේ ඔයාගේ recovery email address එක අහනවා. ඒ කියන්නේ මේ email එක මොන හරිලා lost වුණොත් ඔයාට recovery කරන්න තව email address එකක් ඔයා ළඟ කලින් හදලා තියෙන email address එකක් ඔයාට මේකට enter කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒක skip කරන්නත් පුළුවන්. ඊට පස්සේ next button එක ඔබන්න. මෙතනදි ෆෝන් නම්බර් එකක් ඇඩ් කරන්න ඕනේ Gmail account එකට. අපි කලින් ටයිප් කරලා තියෙන හින්දා ඒ විදිහටම අපි කලින් දුන්න ෆෝන් නම්බර් එක මෙතන auto type වෙනවා. මෙයාලා අහනවා get more from your phone number, then receive video calls, Google services at ACL එකට මේ ෆෝන් නම්බර් එක පාවිච්චි කරනවා කියනවා. ඉතින් මම ඒකට කැමතියි. මේ හින්දා මම ඒ බටන් එක ඔබනවා. ඊට පස්සේ මම next බටන් එක ක්ලික් කරනවා. මෙතනදී license agreement එක තියෙනවා. ඒක කියවලා බලන්න. ඊට පස්සේ agree බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාට දැන් Gmail account එකට ඔයා log වෙලා ඉවරයි. Google account එකට ඔයා log වෙලා ඉවරයි. ඔයාට අපි දැන් බලමු Gmail account එකට log වෙලා හරි එහෙනම් අපි දැන් Gmail account එකට log වෙලා තියෙනවා. ඉතින් Google account එකක් හැදුවාම Google services Gmail විතරක් නෙමෙයි ගොඩක් services ඔයාලට හම්බ වෙනවා.
ඒ සර්විසස් ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන් ওই සර්විසස් ඔක්කොටම ඔට 15GB ස්ටරේජ් කලව් ස්ටරේජ් කැපසිටියකුත් හම්බෙන Google ෆොටෝස් ඒ වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න.